ගිය සතියේ නහර කැට ගැසීම රෝගය පිළිබඳ නිශාන්ත මහත්මයාත් එක්ක කතා බහ කියනවා. ඉතින් මේ වගේ රෝග පිළිබඳ දිගින් දිගටම අපි මේ ශාක්‍ය 4TV ඔස්සේ නිශාන්ත මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඉතින් ඔබට අපි ආරාධනා කරනවා අපේ channel එක සමග සම්බන්ධ වෙලා ඉන්න කියලා. ඉතින් අද අපි තෝරාගත්ත මාතෘකාව තමයි ආඝාත කියන රෝග තත්ත්වය අංශභාගය හෙවත් ආඝාතය කියන රෝග තත්ත්වය. ඉතින් විද්‍යාඥය මොකද්ද මේ අංශභාග රෝග තත්ත්වය කියන්නේ? ඇත්තටම අංශභාග රෝග තත්ත්වය ගැන යහන්නේ. අංශභාගයට හේතුව නෙමෙයි යහන්නේ. ඒකට අංශභාගය කියන රෝගය කියන්නේ අපේ ශරීරයේ හරියටම ගත්තොත් එක අංශයක්. අප්‍රාණික වීම. හරිද? මේකට අපි කියන අංශභාගයවත් ආඝාතය කියලා. එතකොට අංශභාගයවත් ආඝාතය කියන රෝගය ගත්තොත් එහෙම අවස්ථා 4කින් මට විස්තර කරන්න පුළුවන්. හරිද? එකක් තමයි මේ අංශභාග රෝගියෙක්ගේ මුහුණේ ඉරියව් වල ලොකු වෙනසක් තියෙනවා. උදාහරණයක් ඇටියට අංශභාග රෝගියෙක්ගේ කට. මොකද එක පැත්තකට යන්න පුළුවන්. ඒ පැත්තේම ඇස එක ඇසක්. එක්ක අඩව වැසෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම වැහෙන්නත් පුළුවන්. හරි. කොහොම නමුත් මූණේ එක පැත්තක ලොකු වෙනසක් අංශභාග රෝගියෙක්ගේ දකින්නට පුළුවන්. අනිත් එක තමයි එක අතක්. එක අතක් බාහුව ඉඳලා පහළට අප්‍රාණික වෙන්න පුළුවන්. ඔහුට යටින් ඔසවන්න, කිසිවක් අල්ලන්න නොහැකි ආකාරයට අප්‍රාණික වෙලා යන්නට පුළුවන්. තවත් අවස්ථාවක් ගත්තොත් එහෙම පාදය. සමහර වෙලාවට පාදය ඉහළ සිට පහළටම පනනේ. Tamanට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමේ හැකියාව නැති වෙලා යනවා පාදය. එතකොට සමහරුන්ගේ අතක් විතරක් වෙන්න පුළුවන් පාදය හොඳට තිබිලා. පාදයේ සමහරුන්ගේ පාදයේ ක්‍රියාකාරීත්වය එහෙම් පිටින් දුර වෙලා යනවා. අතේ ක්‍රියාකාරීත්වය තිබෙදී. කෙසේ නමුත් අංශයකට මේක බලපාන. එක අංශයකට ශරීරයක පැත්තකට බලපාන. හතරවෙනි එක තමයි ගත්තොත් එහෙම කටහඬේ වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම කතා කිරීමේ හැකියාව නැති වෙලා යන්න පුළුවන්. හරිද? හඬ පිට වෙන්නේ නැහැ. උච්චාරණය කරන්න අපහසුයි. උච්චාරණය කරන්න ගියාට උච්චාරණය කරන්න බෑ. උච්චාරණය කරනකොට උච්චාරණයත් එක්කම කට පැත්තට යනවා. ඒ නිසා ඔහුට උච්චාරණය කරගන්න බෑ. මේ අවස්ථා හතර අපිට අංශභාග රෝගියෙක්ගෙන් ඍජුවම දකින්න පුළුවන් ලක්ෂණ හතර. ඒ තුල අපි කියන මෙන්න මෙයාට මේ වැළඳිලා තිබෙන්නේ අංශභාග රෝගිය කියලා. එතකොට මේ අංශභාග රෝගයට ක්ෂණිකවපත් වෙන්නේ. ඔව් අංශභාග රෝගයට ක්ෂණිකවපත් වෙනවා කියලා කියන්න පුළුවන් ආසන්නතම හේතු තියෙනවා. කාලයක් තිස්සේ පැවතගෙන එන හේතුත් තියෙනවා. ඔව්. ඒව මොනවද? එකක් ගත්තොත් අපි එහෙම ගත්තොත් අපි හිතමු දියවැඩියාව. මේ දියවැඩියා රෝග තත්ත්වය දීර්ඝ කාලීනව පැවතීගෙන එනකොට අපේ ශරීරයේ විවිධ අවයවයන්හි වෙනස්කම් මේ නිසා ඇති වෙනවා. දුර්වලතාවයන් බොහෝ සිද්ධ වෙනවා. එතකොට දියවැඩියා රෝගයේ එක සාධකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ පසුගිය සතියේදී වැඩසටහන ඉදිරිපත් කළා නහර කැට ගැසීමේවත් ශිරාග්‍රන්ථි රෝගය. මේ තත්වයක් මේ අංශභාග රෝගය දත්තා වර්ධනය වෙන්න පුළුවන් කියලා අපි එදා කතා කළා. ඊට පස්සේ අධිරුධිර පීඩනය. මේ අධිරුධිර පීඩනයත් අංශභාග රෝගයට බලපාන දුරස්තම හේතු. හරිද? එතකොට මේ හේතු දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන ඒම එක සාධකයක්. ආසන්නතම හේතුව තමයි මොලේ ලේ කැටියක් සිරවීම. එහෙම නැත්නම් මොලේ ලේ ගෙන යන රුධිර නාලයක ලේ කැටියක් හිර වෙලා ඒ අවහිර වෙලා මොලේ එක කොටසකට රුධිරය
ඊට පහසුවෙන් ගෙන යන ආකාරයෙන් නැති වුණාම ඒ කොටසට අවශ්‍ය කරන පෝෂණය සහ ඔක්සිජන් නොමැති වීම නිසා සෛල ස්නායු විශාල ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන්. මිය යන්න පුළුවන්. අඩපණ වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට අංශභාග රෝගේ වැළඳෙන්න පුළුවන්. එතකොට අපි හිතමු ලේ කැටියක් සිර වෙලා තින්නේ අපේ මොලේ වම් පැත්තේ කියලා. එතකොට අපේ අප්‍රාණික වන්නේ දකුණු පැත්ත. දකුණු පැත්තේ විරුද්ධ පැත්තේ තමයි හැමතිස්සම ඒ දේ සිද්ධ වෙන්නේ. දකුණු පැත්තේ වුණොත් එහෙම වම් පැත්ත අඩපණ වෙනවා. හරිද? ඒක අවස්ථාවක්. අනිත් එක තමයි මේ මොලේ ඇතුලේ රුධිරය ගෙන යන රුධිර නාලයක් පුපුරා ගියොත් අපි කියන්නේ නාරය පිපුරුවා කියලා. එහෙම නාරය පිපුරුවොත් එහෙම සමහර වෙලාවට රුධිරය පිට ගැලීමක්. පිටතට ගැලීමක්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට ඒ කොටසට අවශ්‍ය කරන පෝෂණය ඔක්සිජන් සහ රුධිරය මගින් ගෙන යන පෝෂණ කොටස් නොලැබීම නිසා සෛල ස්නායු විශාල ප්‍රමාණයක් මේ යන්නට පුළුවන්. එහෙම මිය ගියාට පස්සේ බොහෝ වෙලාවට මේ අංශභාග තත්ත්වය උදා වෙනවා. එතකොට මේ අංශභාගය මතකය අමතක වීමක් සිද්ධ වෙන්න පුළුවන් මේ අංශභාග රෝගය. අංශභාගය කියන රෝගය මතකයට බාධා ඇති කරන්න පුළුවන්. සමහර වෙලාවට මේ අංශභාග රෝගය නිසා සම්පූර්ණයෙන්ම මතකේ නැති වෙලා යන්නත් පුළුවන්. දැන් අපේ මොලේ තියෙනනේ මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නාව කියලා කොටස් තුනක්. එතකොට අනුමස්තිෂ්කය තමයි අපේ දැනුම ගබඩා වෙලා පවතින්නේ. එතකොට ලේ කැටියක් සිරවීම නිසා අනුමස්තිෂ්කයට විශාල ලෙස හානි සිද්ධ වෙලා තිබ්බොත් එහෙම හරිද? ඒ නිසා සෛල ස්නායු විශාල ලෙස මේ ගිහිල්ලා තිබ්බොත් හානි වෙලා තිබ්බොත් එහෙම වුණාම මොකද වෙන්නේ? අපි මතක ශක්තිය නැති වෙලා යන්න පුළුවන්. නැත්තම් මතක ශක්තිය ටික කාලෙකින් ලැබෙන්නත් පුළුවන්. හරිද? සමහර වෙලාවට අංශභාග රෝගියෙක් තුල පවතිනා වූ දැඩි අසහනකාරී තත්ත්වය නිසා හොඳට තිබුච්ච මතක ශක්තිය ක්‍රමානුකූලව අඩු වෙලා යන්නත් පුළුවන්. හරිද? නමුත් අංශභාග රෝගය කියන එක මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියන එක කියා ගන්න ටිකක් අපහසු වුණත් අපිට පොදුවේ කියන්න පුළුවන් අංශභාග රෝගය නිසා දැනුම් පද්ධතිය තුළ යම් කිසි විදිහක ලොකු පසුබෑමක් හානියක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මම මගේ ජීවිතේ අංශභාග රෝගීන් 162ක් විතරම හම්බ වෙලා තියෙනවා. මම ඕකෙන් රෝගීන් 80කට විතර ප්‍රතිකාර කරලා තියෙනවා. එතකොට මං හම්බෙච්ච සහ ප්‍රතිකාර කරපු හැමොත් එක්ක මම මේක සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය මට ප්‍රතිකාර කරන්න බෑ, මට සුවපත් කරන්න බෑ කියලා මං අයින් කරපු ඒ කියන්නේ අයින් කරන්නේ නෙමෙයි මට බෑයි කියලා මං අයින් වෙච්ච අවස්ථා තියෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩාක්ම මොලේ හානිකර තත්ත්වයන් සිද්ධ වෙලා තිබිච්ච නිසා. හරිද? එතකොට දැන් අංශභාග රෝගය වැළඳෙනවා කියන්නේ ගෙදරක ආර්ථිකය බිඳ වැටෙනවා, සමාජ තත්ත්වෙ බිඳ වැටෙනවා, විවිධ ප්‍රශ්න වලට ගොදුරු වෙනවා. හරිද? ඒ නිසා අර අංශභාග රෝගියාව අපි දකින මුල් අවස්ථාවේදී හරිද? දකින මුල් අවස්ථාවේ ඔහු දක්වන ප්‍රතිචාරයත් එක්ක අපිට තේරෙනවා ඔහුට තිබෙන ආත්ම ශක්තිය පිළිබඳව. සමහර අය ඉන්නවා බලන්න ගිය ගමන් කවුරු හරි විලාප දීලා අඬනවා. හරිද? සමහර අයට අඬන්න බෑ. කෑ ගහලා කිව්වට කඳුළු වෙන්නේ නැති ගතිය තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා රෝගියාගෙන් රෝගියාට මේ අංශභාග තත්ත්වය වෙනස්. හරිද? ඒ නිසා අංශභාග රෝගයේ මම නම් දකින්නේ මෙලොව සිටින කිසිදු කෙනෙකුට සතුරෙකුටවත් නොවැළඳිය යුතු රෝග තත්ත්වයක් විදිහට. එතකොට මේ අංශභාග රෝගයට අපි සාර්ථක ප්‍රතිඵල තියෙන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයේද නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද කියලා සඳහන් කරොත්? ඔව් එහෙමයි. දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා බටහිර වෛද්‍ය ක්‍රමය ඊට පස්සේ මම නියෝජනය කරන පාරම්පරික එළවෙලකම්. හරි. එතකොට මට කියන්න පුළුවන් පාරම්පරික හෙළවෙලකම් තුල
මේට 100%ක් සාර්ථක ප්‍රතිකර්ම තියෙනවා. එතකොට ආයුර්වේද ප්‍රතිකර්මත් ආයුර්වේදය තුලත් මේකට සාර්ථක ප්‍රතිකර්ම තියෙනවා. අබේසජානි මෙහෙම දෙයක් තියෙනවා. අංශභාග රෝගියෙක් රෝග ලක්ෂණ පහළ වෙච්ච ගමන් ක්ෂණිකවම හැම කෙනෙක්ම කළ යුතු පළවෙනි කාර්යය තමයි ඔහු ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීම. මොකද මම එහෙම කියන්නේ රෝහල් ගත කරාම ඒ රෝහල් ඉන්න වෛද්‍යවරු දන්නවා මේ මොහොත වැළඳිලා තියෙන අංශභාග රෝගිය කියලා. එතකොට ඔවුන් ඉතා වේගයෙන් ඔහුව විවිධ මේ ස්කෑන් පරීක්ෂණ වලට යොමු කරලා බලනවා ලේ කැටියක් සිර වෙලාද තියෙන්නේ. එහෙම නැත්නම් රුධිර නාලයක් පුපුරා ගිහිල්ලාද තියෙන්නේ කියලා බලනවා. ඒ බලලා එයා තීරණය කරනවා මේක ශල්‍ය කර්මයක් මගින් ක්ෂණික ශල්‍ය කර්මයක් මගින් මේක සුවපත් කරන්න පුළුවන්ද කියලා. හරිද? එහෙම ශල්‍ය කර්මයක් මගින් සුවපත් කිරීමේ හැකියාව තියෙනවා නම් ඒ තත්ත්වයෙන් රෝගිය ගලවා ගැනීම හැකියාව තියෙනවා නම් එයා ක්ෂණිකව ශල්‍ය කර්ම වලට යොමු වෙනවා. හරිද? එහෙම වුණත් නෝනත් දැන් ස්නායු සෛල විශාල ප්‍රමාණයක් දැන් මැරිලා ඉවරයි. ඒ නිසා අත හෝ කකුල එහෙම නැත්නම් කට පැත්තට යාම, කටහඬ වෙනස් වීම ඇතිවීම මේ තත්ත්වයේ දිගින් දිගට රෝගයේ සමහර වෙලාවට ශල්‍ය කර්ම සිදු කරත් තියෙන්න පුළුවන්. නමුත් අර රෝගියා මරණය දක්වා යන අවස්ථාව ඉක්මනින් මේ යන අවස්ථාව බලකා ගන්න හැකි වෙනවා අපිට බටහිර වෙදකම තුල අද තිබ්බොත් එහෙම. හරිද? ඊට පස්සේ බටහිර වෛද්‍යවරුත් කරන දෙයක් තමයි ශල්‍ය කර්මයක් නොකර ඒ ආදාළ ඉන්නත් සහ ඖෂධ ලබා දුන්නට පස්සේ රෝගියාව ගෙදර එවනකොට ඒ අය නොකියා කියන දෙයක් තමයි එක්කෝ පාරම්පරික හෙළ වෙදකමට යොමු කරන්න එහෙම නැත්නම් ආයුර්වේද වෙදකමට යොමු කරන්න කියලා කියන කතාව. නොකියා කියන කතාව සමහරව ඉන්නවා කෙලින්ම කියනවා, සමහරව නොකියා කියන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ නිල ප්‍රතිකර්ම මතය. අපි තුළ තියෙන අපි ළඟ තියෙන මේ නිල අල්ලලා මේ නිල උද්දීපනය කරලා තෙල් ගල්වලා තවිලි පොට්ටනේ වලින් තවලා හරිද? සමහර අවස්ථාවලදී පත්තු යොදලා රෝගියා සුවපත් කරන ක්‍රමවේදයක් තියෙනවා. මම හිතන්නේ ආයුර්වේදෙත් එහා සමානම ක්‍රමවේදයක් තියෙනවා. මේ තුනෙන්ම සිදු කරන්නේ රෝගියා සුවපත් කිරීමට උත්සාහ ගැනීම තමයි. එතකොට නිශාන්ත වේද මහත්මයා මේ අංශභාග රෝගය නිසා දීර්ඝ කාලීන මොනවද පවතින වෙනස්කම්? එහෙම ඒවා තියෙනවද මේ රෝගය? අපි අංශභාග රෝගයට හේතු වෙන්න පුළුවන් රෝග කීපයක් හැදෙනවා. අංශභාග රෝගය වැළඳෙනවද නැද්ද කියන එක පිළිබඳව මේවා 100%ක්ම කියලා කියන්න අමාරුයි. හරි? එකක් තමයි දැන් අපි දන්නවා අපි පාදවල හිරිවැටීම්. පාද හිරිවැටීම් සිද්ධ වෙන්න පුළුවන්. මේකත් අංශභාග රෝගය කියලා මේ කියන්නේ අංශභාග රෝගයක් කියන එක වැළඳෙන්න පුළුවන් කියලා පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. මොකද පාදවල හිරිවැටීම් සිද්ධ වෙනවා කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය තුළ රුධිරයේ නිසිලස ක්‍රියාත්මක නොවීම කියන්නේ. හරිද? සමහර වෙලාවට පාදයේ හිරිවැටීම් මේ පාදයක් හිරිවැටෙනවා, පාදයක් පණ නැති වෙනවා සමහර වෙලාවක. හරිද? ඒක එක ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපේ අත හිරිවැටෙනවා, අත් හිරිවැටෙනවා. ඊට සමහර වෙලාවට අපේ මේ බාහුවේ ඉඳලා පහළට යනකම් ලොකු වේදනාවක් අතක ඇති වෙන්න පුළුවන්. මාපටංගිල්ලේ දැඩි වේදනාවක් ඇති වෙන අවස්ථාව වෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩියෙන් අපි මොන බලනකොට එහෙනම් නැත්නම් අපි hina වෙනකොට අපිට නොදැනුවත්වම අපේ කට එක පැත්තකට බර වෙලා ගමන් කරන ආකාරය පේන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නිතරම අපේ දත් ටික උඩින් දැන් දතා යටියන් දෙකට තියලා තද කරාම සමහරවිට අපිටම තේරෙන්න පුළුවන් මේ දත්වල මොකක් හරි යටියන්ද සහ උඩියන්ද වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට නිකන් දැනෙන්න පුළුවන්.
ඒකත් එක අවස්ථාවක් වෙන්න පුළුවන්. අනිත් එක දිගටම පවතින හිස රදය. හරිද? එක දිගටම පවතින හිස රදය අංශභාග තත්ත්වයකට අතවැණීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට අධික ලෙස කේන්තියක් දරාගත නොහැකි විදිහට අපි කේන්ති කිහිල්ලා දක්වන ප්‍රතිචාර මේවත් අංශභාග රෝගයට දීර්ඝ කාලයක තිස්සේ පවතගෙන ඉන්න ලක්ෂණ වෙන්න පුළුවන්. මේවා නිසා අපිට අඳුන ගන්න පුළුවන් මේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේක අංශභාග රෝගයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අංශභාගී රෝගයට හේතුවක් වෙන්න නම් මොළයේ ලේකෙට ගැසීමක් හෝ රුධිර නාල පුපුරා යාමක් වෙන්න පුළුවන්. එහෙමනම් අපේ රුධිර මට්ටම අපිට පරීක්ෂා කරගන්න පුළුවන්. නාඩි බැලීමකින් හෝ එහෙම නැත්නම් විවිධ විදිහේ භෞතික අභ්‍යන්තර ප්‍රතිකාර හෝ භෞතික ප්‍රතිකාර මගින් එහෙම නැත්නම් අපි සම්බාහනය මගින් ඒ රෝගය වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අද අපි අංශභාග රෝගයක් හඳුනාගන්නේ කොහොමද? ඒ රෝගයට මූලික වෙන ලක්ෂණ පිළිබඳව අපි කතා බහ කරා. ඉතින් අපි ලබන සතියේ මේ වැඩසටහන තව කොටසක් අපි කල් දාන්න වෙනවා. මම හිතනවා මේ සජානේ අංශභාග රෝගියෙක්ගේ මානසික තත්ත්වය. ඔව්. අපි කතා කරමු ලබන සතියේ අංශභාග රෝගියෙක්ගේ මානසික තත්ත්වය. මේ අංශභාග රෝගියෙක් තමන්ගේ ගෙදර ඉන්නවනම් කොහොමද ඒ රෝගියාගේ මානසික තත්ත්වය? අපි කොහොමද ඒ රෝගියා කෙරෙහි අවධානය යොමු කරන්න ඕනි? රෝගියා සුවපත් කරගන්න ඇත්තටම අපි මොනවද කරන්න පුළුවන්? අපි හිතමු වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නවා වගේම ගෙදර 4-5 දෙනෙක් ඉන්නවනම් ඒ 4-5 දෙනාගේම දායකත්වය ඕනේ අංශභාග රෝගියෙක් සුවපත් කරන්න. ඒ නිසා මම හිතනවා අපි මේ පැත්ත ගැන කතා කරොත් අපිට අංශභාග රෝගියෙක් හමු වෙච්ච ගමන්ම ඉතා ඉක්මනින් ඔහු සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් නිශාන්ත මහත්මයාට මේ දැනුම අපිට ලබා දුන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලබන සතියේ මේ රෝගය තවත් ගැඹුරට අපි කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් නිශාන්ත මහත්මයා ආයුබෝවන්.